නඩුකාර මාත්‍යක ගෙන්ටමන් පොරක් ආයි කිසි කින්දරක් නැහැ. එමීට යන් ගමන. එන විදියට සාමාන්‍ය ගමන යන්න ඕන අපි. මේ අපි යන්නේ මේ තෙල් පොලෙම ඉඳලා පිළිවෙලකට. ඉතින් ඇයි ඔක මිනිස්සු ඔච්චර අනාගන්නේ? එතන ආණ්ඩුවේ කිසි ගැටලුවක් නැහැ. මේක ජාත්‍යන්තර ගැටලුවක් නේ තියෙන්නේ. ඒ ජාත්‍යන්තර ගැටලුව සාමාන්‍ය ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම බලපාලා තියෙන්නේ. ඉතින් ඇයි ඔක මිනිස්සු ඔච්චර අනාගන්නේ? මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එමීට යන් ගමන. එන විදියට සාමාන්‍ය ගමන යන්න ඕන අපි. මේ අපි යන්නේ මේ තෙල් පොලෙම ඉඳලා පිළිවෙලකට. ඈ? ඒක සාමාන්‍ය මිනිස්සු තේරුම් ගන්න එපා. ඈ? බලන්නකො මිනිස්සු පොලෙම ඉඳලා සමහර කට්ටිය නිකන් මේ බොරු පොලෙම මවනවා. ඈ? අනිවාර්යෙන් ඒක තේරුම් ගන්න ඕනේ මිනිස්සු ඇත්තටම ආණ්ඩුවට දොස් කියලා වැඩක් නැහැ මේක. මෙහෙම කරන જાතියක් නෙමෙයි සාමාන්‍ය. නඩුකාර මාත්‍යක ගෙන්ටමන් පොරක් ආයි කිසි කින්දරක් නැහැ. ඔව්. අවංකව රට සේවය කරන්න ආව මිනිස්සුත් තමයි මම නම් දකින්න විදියට. මෙතන කිසිම එහෙම බැටළුවක් නැහැ ඇත්තටම. වෙන ඉතින් අපිට කියන්න තියෙන ඔච්චර තමයි. ආණ්ඩුවේ ගැටලුවක් නැහැ. හරි? ජාත්‍යන්තරයේ ගැටලුව තියෙන්නේ. ජාත්‍යන්තරයේ ගැටලුව තියෙන වෙන මොනවද නේ පැහැදිලි නේ එක කාටත්. හරිද? කියන්න දෙයක් නැහැ. ඉතින් සතුටුයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතින් වෙන මොකක්ද කියන්න නේද? ඈ අපිට ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් උනා කරන්න. ඉතින් රටේ තත්ත්වෙත් එක්ක ඉතින් කරන්න දෙයක් නැහැ. නේද? ඔව්. ඒක අවුලක් නැහැ. ඒක හොඳයි. වැඩසටහනක් හොඳයි. ඉතින් එහෙම නැත්නම් කරන්න බෑනේ. දැන් රටේ තියෙන තත්ත්වෙත් එක්ක ලොකු දෙයක් ඉතින් මේ මාර කරන එක. මේක ඉතින් අපි සතුටු වෙනවා ටිකක් හරි නේද? කරනවා මනුස්සකම කියන්නේ.